සුබ දවසක් වේවා. ලොස්සරන්නා ලෝවට තොරතුරු සමග ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉන්දියා පාකිස්තාන යුද්ධ උණුසුම මේ වන විට යම්තාක් දුරට දුරදිග ගොස් ඇති තත්ත්වයක්. මේ වන විට දෙපිරිසම තමන්ගේ යුද බලය පෙන්වීමට සැරසමින් සිටිනවා. 2025 අප්‍රේල් 22 වනදා ඉන්දියාවට සිදු වූ ප්‍රහාරය හේතුවෙන් මේ වන විට ඉන්දියාව විසින් නවතම ඔපරේෂන් සින්දූර් නමින් මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. ඒ ගැන වැඩිදුර විස්තර බලමු අපි. මැයි 7 වනදා උදෑසන ඉන්දියාව ඔපරේෂන් සින්දූර් කියන නමින් නවතම යුද මෙහෙයුමක් ආරම්භ කළා. රෆාල් යාන, ස්ටෙල්ත් ඩෝන් සහ ලොං රේන්ජ් කෑස් මිසයිල් යොදාගෙන පාකිස්තාන පාලිත කාශ්මීරයේ කඳවුරු 9ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරා. මේ ප්‍රහාරයන්ට ලක්වුණු ප්‍රදේශ අතරින් බහාවල්පූර්, පෝට්ලි සහ මුෂාරත් වැනි ප්‍රදේශ විශේෂයෙන් දක්වන්නට පුළුවන්. පාකිස්තානයට කළ මෙම ප්‍රහාරයෙන් නිසා ඔවුන් දැඩි තීරණ ගන්න සූදානම් වෙමින් පවතිනවා. ඔවුන් පවසන්නේ ජීවිත 26ක් විනාශ වී තවත් බොහෝ දෙනෙක් තුවාල ලබා ඇති බවයි. කාශ්මීරී දෙපාර්ශ්වයේම ජීවත් වන ජනතාව මේ අවස්ථාවේ දැඩි ආතතියට පත් වෙලා තියෙනවා. බොහෝ දෙනා වනාන්තරවලටයි පර්වතවලටයි දිව ගොස් තම ජීවිත රැක ගැනීමට කටයුතු කරලා තියෙනවා. මේ වන විට පාසල් වසා දමා ජනයාට ආරක්ෂක උපදෙස් ලබා දීලා තියෙනවා. බන්කර් සකස් කිරීම සහ ආහාර ගබඩා කිරීම වැනි තත්ත්වයක්ද මේ වන විට සිදු වෙමින් පවතිනවා. එක්සත් ජාතීන්, චීනය, රුසියාව වැනි බලවත් රටවල් දෙපාර්ශ්වයටම සාකච්ඡා මගින් මෙම අර්බුද විසඳා හමාර කරගන්න ලෙස ඉල්ලීම් කරලා තියෙනවා. ජාත්‍යන්තර මාධ්‍යත් විදේශීය නායකයන් මෙම තත්ත්වය 1999 කාර්ගිල් යුද්ධයෙන් පසු දැක්වෙන වැඩිම උත්සන්නතාවයක් ලෙස හඳුන්වලා තියෙනවා. ඔපරේෂන් සින්දූර් යන වචන වලින් පමණක් විස්තර කර නොහැකි වුණු ඉතා සංකීර්ණ දැඩි ප්‍රතිවිපාක ඇති ආරක්ෂක ක්‍රියාවලියක්. මේ වන විට පැන නැගී ඇති තත්ත්වය ඉදිරියේදී කුමන ආකාරයෙන් විසඳෙයිද යන්න තවමත් කිසිවෙකුට කිසි විදිහකින් කිව නොහැකි. සමහර විට මෙය විශාල යුද්ධයක මූලාරම්භයක් විය හැකියි. අප බලාගෙන ඉමු මොනවා වේද කියලා. කෙසේ වෙතත් මෙය දැඩි යුද්ධයකට නොගොස් සාමකාමීව විසඳුනොත් මුළු ආසියාවටම යහපතක් උදා වෙයි. මේ නවතම තොරතුරු සමග අපි ඉක්මනින් හමු වෙමු.